මේක නම් හරියන්නේ නැහැ අප්පා. දාර වැස්සක් ආයි එන්නයි යන්නේ. යන විදියට ගෙයින් එළියටවත් බෑ ගන්න බැරි වෙන තත්ත්වයක් අනේ වෙන්නේ. ඔහෙට නම් මොකද? ගිය අසරලා තැම්බිලා ඉන්නවා. රස්සාවකට යන්න එහෙම කිසිම දෙයක් උමනාවක්වත් නැහැ. ඉතින් මගේ හත්තිලාවේ මෙච්චර ලොකු වර්ෂාවක් තියෙනකොට කොහොමද රස්සාවට යන්නේ? ගියත් පාර පිරෙන්න වතුර නිකන් හරි බෝක්කුවට වැටිලා යටින් හිර වෙලා මම මැරුණා. ඔහේ චූටියයි දෙන්නම අනාථ වෙනවනේ. එකාතකින් ඒකත් හොඳයි. මරණාධාර සමිතියෙන් හරි කීයක් හරි හම්බ වෙනවනේ. ඔහේ රස්සාවට ගියා කියලා ඇති වැඩක් නැහැ. හම්බෙන පඩියේ ඔහේම බීලා ඒ සල්ලි ටිකත් ඉවර කරලම දානවා. මූණ බලාගෙන එහෙම කියන්න එපා දෙයියනේ. හා මේ තීක බොනවා. අම්මේ එහෙනම් මං ගිහිල්ලා එන්නම්. යාළුවෝ ඔක්කොම ටික ඇවිල්ලා ඉන්නේ. චූටියා කොහේ යන්නද මේ ෆුට්බෝලුකුත් උස්සගෙන? තාත්තේ යාළුවෝ ඔක්කොම ටික ෆුට්බෝල් ගහන්න සෙට් වෙලා ඉන්නේ. වැස්ස ෆුට්බෝල් ගහනවා කියන්නේ ආයෙත් සුපිරියක් තමයි තාත්තේ. තාත්තා චූටි කාලේ ෆුට්බෝල් ගහලා නැහැ? නෑ චූටියා. අපි ෆුට්බෝල් ගෙවුවේ නෑ. ෆුට්බෝලයක් අපි ගාව තිබෙත් නෑ. අපි ගෙවුවේ තින් ජිල් බෝල විතරයි. අනේ මේ බොරු කියන්නේ නැතුව ඉන්නවා. ජිල් බෝලයක් තියා මොන බෝලයක්වත් ඔහේ ගහලා නැහැ. ඔහේ කරේ ඔහේගේ යාළුවොත් එක්ක හැමදාම බොන එක විතරයි. හා නැද්ද? නැද්ද? මම බොරුද කියන්නේ? ඇත්ත කියනවා ඉතින්. මේ පුතා ඉස්සරහම නෝන්ඩි දාන්න එපා මට. මම පුතාගේ වීරයා. අම්මා පරක්කු වෙනවා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. චූටියා ලොකු වැස්සක් එන්න යන්නේ. එක්ක ඕනේ නෑ. වෙන දවසක සෙල්ලම් කරනවා. හරි පොඩි වෙලාවක්. ඉක්මනට එන්නම් ගිහිල්ලා. චූටියා ඉන්න නේද කිව්වේ? මේ කොළු මං කියන දේවත් අහන්නේ නෑනේ. චූටියා ගොරවන්න වගේ ආවොත් එහෙම ඉක්මනට ගෙදර එනවා. මොකද මිනිස්සු බය වෙලා වගේ ඉන්නේ. මේක හොඳට මතක තියාගන්නවා. ඔහේ මගේ ආත්ම ගරුත්වය තමයි මගේ පුතා ඉස්සරහා ඒක නැති කරලා දැම්මා. ඉතින් මම ඇත්තනේ කිව්වේ. හරි ඉන්නවා. වැස්ස නෙමෙයි වෙයි හැතක් වැස්සත් මම යනවා රස්සාවට. මම යන්නේකම යනවා. හැබැයි මං ගියාට පස්සේ මම උන්නද මලාද කියලා හොයන්නවත් එපා. හොඳද? මේ කුඩේ අරගෙන යන්න. දැන් වැස්සක් ඉන්න යන්නේ. කුඩේ ගිහිල්ලා දෙනවා ඔහේගේ අම්මට. පුතු අම්මේ මින්න ගොරවනවා. අයියෝ චූටියා ෆුට්බෝල් ගහන්න ගියානේ ඊයස්සේ. හෙලෝ චූටියා. කොහෙදයි බං ඉන්නේ? වරෙන්කෝ බං ෆුට්බෝල් ගහන්න. වැස්සත් පටන් ගත්තා. හිටපන් මම මේ ෆුට්බෝලේ අරගෙන එනවා. අපේ අම්මගෙන් බොහොම අමාරුවෙන් කියලා පැනගත්තේ බං. හොයි වැස්ස නම් පායන පාටක් නෑ. හොඳේ සුපිරි ආතල් එකක් ගන්න පුළුවන් අපිට. අකුණුත් ගහනවා බං. කණ්ඩුලෝ. ජොනියත් ආව අටක් ගාලා වරින්. හා බං අම්මට සිරි වෙන්න වහිනවනේ බං. බලහන්කෝ ගහන අකුණු වල සැර. ෆුට්බෝල් ගහලා අපිට අකුණක් වැදුනොත් අපි මැරෙයිද බං? අපි එච්චර පව කරලා නෑනේ ජොනියා. අපි පින්වත් බෝසත් දරුවෝ. කෝ බන්ටියා? බූටියක් නෑ. මම බූටියට නම් කෝල් එකක් දුන්නා. ඌ ආන්සර් කරේ නෑ. උන්ගේ අම්මා ආන්සර් කරේ බං. උන්ගේ අම්මා කියාපිය. මේක හොඳට නිදි කියලා. පින නෑ බං පින නෑ. පොරෝගෙන නිදාගත්ත කියලා ඇති වැඩක් තියනවද? බලහන්කො මෙච්චර ලස්සන වැස්සේ ෆුට්බෝල් අතක් ගහන්න තියනවා කියන්නේ දෙයියොත් එක්ක දාන් අදිනවා වගේනේ. චූටිය නෑනේ බං. සෑහෙන්න පරක්කුයි. ඕල් කරාම කිව්වා මේ එන ගමන් කියලා. හොප්පට සිරි. කණ්ඩුලේයි ජොනියයි කඩේ ගාව. මම ෆුට්බෝල් ගහමු කියලා ගෲප් එකට දාලා තිබ්බා. දැන් මම මොකද කරන්නේ? අම්මා කියවනේ පැත්ත පළාත කියන්න එපා කියලා. සීනිදසිය පණ අරගෙන යන්නත් ඕන නැත්නම් අම්මගෙන් ගුටි කන්න වෙනවා. මුදලාලි අඩේ බන්ටියා යකෝ මොකටද කුඩේ ගෙනාවේ? වැස්ස දෙමි එන්න එපයි. අඩෝ අම්මා එන්න දෙන්නේ නෑ බා. මේ සීනිදසිය 50ක් ගන්න කඩේට ආවේ. අඩේ බන්ටියා පොල්ල නම් තියන්න ලෑස්ති වෙන්න එපා. කාලෙකට පස්සේ මෙහෙම වැස්සක් වහින්නේ. මේ වැස්සේ ෆුට්බෝල් අතක් ගැහුවේ නැත්නම් ආයි ජීවිතේටම ෆුට්බෝල් ගහලා වැඩක් නෑ බං. මාත් ආසයි. ඒත් බයයි. අම්මා බැන්න. උඹ නිකන් හරි ගියොත් ආයි මේ ගේ පැත්ත පළාතකට ගන්නෙ නෑ කිව්වා. ඔයිස් වැඩේ හරි ෆුට්බෝල් ගිනාවා. චූටියා වැඩක් නෑ බං. බූටියා පොල්ල තිබ්බා. දැන් බන්ටියක් තියන්නයි යන්නේ. මාත් ආසයි බං වැස්සේ ෆුට්බෝල් ගහන්න. එහෙනම් ඉතින් තවත් මොනවද බං ඇටි කාපු රිලෙවෙක් වගේ බලාගෙන ඉන්නේ. යමන් ෆුට්බෝල් ගහන්න. මොගේ සීයාගේ සෝබනේ බං මූට තියෙන්නේ. ඇයි උඹ අපේ සීයාව දන්නවද? නෑ මගේ සීයා තොගේ සීයා ගැන මට කියලා තිබ්බා. හරි සෝබන කාර්යය කියලා. එහෙනම් ඉතින් යමල්ලා. අඩෝ අම්මා සීනි 250ක් ගන්න කිව්වා. හරි එක අතක් ගහලා ගිහිල්ලා දෙමු. වරෙන් යන්න. මාව මරන්න හදන්නේ උඹලා. යකෝ ආච්චිගේ කුඩේ. ගෙදර ගිහිල්ලා ඉවරයිද? ඕම හිටහන් කුඩේ. මොන හත්තිලාවද්දයක් ඕ වහිනෝ ඉවරයක් නෑනේ. එක්කෝ එකපාර වැහැලා ඉවර කරා නම් අපිටත් වැඩක් පොල කරගන්න තිබ්බා. මේ සීතල වෙලාවේ
අඩියක් පුඩියක් ගාන්න තියෙනවනම් ඉතින් සුපිරියක් තමයි. යකොඩෝ අර සිලිවෙස්ටර් නේද මේ තෙමීගෙන මේ පැත්තට එන්නේ? කොහෙද මේ යකා මේ මහවැස්ස යන්නේ? යකාගේ වැස්සක් නේ බං මේ. ඒ සිලිවෙස්ටර් මෙහාට එනවා. මොකද්ද බං ඔය අත් දෙකට ඔලුව තියාගෙන කරන්නේ? කුඩයක් අරන් ඉන්න බැරි වුණාද උඹට? අනේ මේ විකාර කතා කරන්න නැතුව හිටපන් බං. මම මේ වැඩට යනවා. ඉතින් උඹ මට ඊයේ කිව්වේ වැඩට යන්නේ නැහැ කියලානේ. මේ දවස් දෙක තුනේ නිවාඩුවක් දැම්ම කියලානේ. කොහොම කරන්නද බා? ගෙදර ගෑණි මාව කන්න හදනවා. බැරිම තැන තමයි මම මේ රස්සාවට යන්නේ බං. ඕකනේ බං මම කියන්නේ. මම වගේ රස්සාවක් කරපංකෝ. මොකටද ඔය එක එකාට හම්බ කරලා දෙන්නේ? 8-5 ජොබ් හරියන්නේ නැහැ. තමන්ගම කියලා දෙයක් පටන් ගනි. අනේ මේ විකාර කතා කරන්න නැතුව හිටපන්. උඹ කියනකන් හිටියේ. අනේ මේ උඹ කරන රස්සාව මමනේ දන්නේ. නෑ උඹ දන්නේ නෑ හරියට. මම අලුත් ජොබ් එකක් පටන් ගත්තා බං. ඒ මොකද්ද මේ එකක් කියන්නම්. මේ මහවැස්සේ තෝ බොරු නම් කියන්න ලෑස්ති වෙන්න එපා. තොට ගහන හෙනයක් මටත් දුනොත් එහෙම මමත් මෙතන මකපස් තහන් වෙනවා. සිලිවෙස්ටා මට උඹට කියන්න බැරි වුණා බං. මේ පාර නම් ඉතින් මම ගොඩම තමයි. උඹ කියන්න තියෙන දේ උඹ කියනවද? නැත්තම් මම මෙතනින් යන්නද? මොකද මං දැන් තෙමිලා තෙමිච්ච කුකුලෙක් වගේ. වැඩ කරන තැනට ගියාට පස්සේ බොස් ගෙනුත් බැනුම් අහන්න ඕන. ඒක හින්දා උඹට කියන්න තියෙන දෙයක් කියපන් මම මෙතනින් යන්න. කලබල වෙන්න නැතුව හිටපන්කෝ. මමත් මේ වැඩේ කරන්න පාර්ට්නර් කෙනෙක් කොයෝ ඉන්නේ. උඹ කැමති නම් උඹ එනවද මාත් එක්ක මේ වැඩේට ජොයින් වෙන්න? උඹගේ අතට දවසට රුපියල් 4,500ක් ගන්න පුළුවන් බං. මොනවා 4,500? අඩේ මොකද්ද බං මේ? අඩ උඹට මං පණ උනක් දෙනවා. ඒ කියාංකෝ බං. මම මේ දවස් ටිකේ එකකින්වත් රුපියල් 100ක්වත් ඉල්ලුවේ නෑ නේද? මම කාටත් හොරෙන් ගමේ තියෙන පොල් ගස්වල පොල් ටික කඩනවා. ඒව විකුණලා මං අතට හොඳ ගාණක් ගන්නවා බං. මොකද්ද බං ඒ කිව්ව හර්පේ? උඹ මට කතා කරන්නේ ගස්වල තියෙන පොල් කඩන්න කියලාද? යකෝ මට කස් නගින්න බෑනේ. ඒකෙන් කොහොමද බං 4,500 වල් හොයන්නේ? යකෝ පොල් ගෙඩියක් 180යි 200යි. 150ට විතර පොල් ගෙඩියක් විකුණනකොට මිනිස්සු ගන්නවනේ. ඉතින් සුපිරියක් තමයි බං. හරි බං. එහෙනම් මට එකපයින්ම කියපන්. උඹට මට දවසට කීයක් පඩි දෙන්න පුළුවන්ද? උඹ වැඩ කරන තැනේ පඩිය කීයද දවසට? 1,100යි. යකෝ 1,100 පඩියට තෝ මෙච්චර කාලයක් ගියේ. අනික ළමයිකුත් ඉන්නකොට මොනා කරන්නද බං ඉගෙන ගත්තේ නෑනේ. හම්බෙන රස්සාව කරලා ඉතින් ඉන්නවා. මං උඹට දවසට 3,000ක් දෙනවා. හරියම. අදින් පස්සේ මම උඹගේ ගෝලයා. උඹ ලොක්කා මම දෙවෙනියා. අදින් පස්සේ මායි උඹයි එකටම වැඩ. මම ලොක්කට කෝල් එකක් දාලා කියනවා මම ආයි වැඩට එන්නේ නැහැ කියලා. මටත් ඕකට වචන දෙක තුනක් කියාගන්න බැරුව හිටියේ. මම දැම්මම කෝල් එකක් අරන් කියනවා. හරි එහෙනම් යමන්කෝ. අනේ වැස්ස වලහක දෙයියන්ට පින් සිද්ධ වෙනවා. අනේ අම්මේ ඇයි කණ්ඩුලට බොරු කිව්වේ? මම නිදි නැහෙනේ. අනේ අපි වහිනකම් බලාගෙන හිටිය ආතල්ලගේ ෆුට්බෝල් අතක් ගහන්න. අම්මේ මං යන්නම්කෝ. අනේ මේ බූටියා මගේ අකවුස ගන්න නැතුව ගෙදරට වෙලා ඉඳන්. වැස්සේ දෙමළ සනීප නැතුණාට පස්සේ බෙහෙත් ගන්න සල්ලි කවුද දෙන්නේ? ඉතින් අම්මා කාලෙකට පාරයිනේ වයින්නේ. නෑ. ඒ උනාට ඕනේ. නිකන් හරි මං අද රෑ මැරුණොත් අම්මට කොච්චර දුක හිතෙයිද? මට ෆුට්බෝල් ගහන්න වැස්සේ දුන්නේ නෑ කියලා. අනේ බූටියා මෙච්චර මේ ගොරෝ වහිනාසේ අවකැපෙන කතා කියන්න එපා. මං යන්නද අම්මා? එක විනාඩි 5යි. ගියා ආවා. බූටියා අනේ අම්මා. හරි එන. ගිහින් ඉක්මනට එනවකෝ. හැබැයි විනාඩි 10න් ඉන්න ඕන. හරි අම්මා. මං සෙනික එනවා. සෙනික ගියා සෙනික ආවා. කුඩේ. අනේ මගේ හත්තිලාවේ යන තැනක තෝ හිටපිය. මාව නැත්තම් අපේ ආච්චි කනවා. ඕයි බන්ටියා. ඔය නාගේ හපුටු කුඩේ පස්සෙන් යන්න තු මෙන්න මේ වරෙන් බං. යකෝ අපේ ආච්චිගේ නැන්දම්ම දීලා තියෙන්නේ. පණ වගේ ආරක්ෂා කරපු කුඩේ. චූටියා මේ මගුල හරියන්නේ නෑ බං. ඒක තමයි බං මාත් මේ කල්පනා කරේ. අපි 3යි බන්ටියයි 4යි. 4 දෙනාගෙන් ෆුට්බෝල් ගැව්වේ කිද බං? ගෝල් කීප දෙන්නෙක් ගියාට පස්සේ සෙල්ලම් කරන්න ඉන්නේ දෙන්නයි. නා කපනානෝ රාවැස්සට වයින් නිසා. චූටියා ෆුට්බෝල් ගහන්නත් කට්ටිය අඩුවේකි. ගම පොඩ්ඩක් ස්විමින් පූල් එකක් වගේ හදමුද? චූටියා මේ ගොම්බෝරුවා කියන දේවල් නම් අහන්න එපා.
අනිවාර්යෙන් ඉතින් ගමට කෙලවෙන පොටක් තමයි මේ අකා මේ කියන්නේ යන්නේ. මොකද්ද බං? මේකනේ චූටියා. මෙච්චර ලොකු වැස්සක් ගොඩ කාලයකට පස්සේ අපේ ගමට මක බෑවිලා තියෙන්නේ. ඉතින් ෆුට්බෝල් ගහන්නත් කට්ටිය අඩු එකේ. ඔව් ඉතින් මේකනේ චූටියා. ගඟේ බෑලා නාන්න බෑ බං. තොට පිස්සුද? අන්න වතුර පිරිලලු. ගඟ පට්ට සැරයි. නෑ. අපි ගඟේ නාන්න ඕනේ. අපි ගමේ නාමු. උඹ කියන එක තාම මට තේරුණේ නෑ බං. මේකයි චූටියා. අපි කට්ටිය ගිහිල්ලා වේල් අරිමු. වේල් ඇරියට පස්සේ වතුර ඔක්කොම ගමටනේ ඉන්නේ බං. කුඹුරු වලට යන වතුර පාර ලොකුවට එනකොට ගමට එනවා මචං. එතකොට ගම ගානකට යට වෙනවා. අපිට ඉතින් බෑලා නාන්න තියෙන්නේ ස්විම් පූල් එක වගේ. අඩෝ ඒක මරුනේ. චූටියා. වැස්සට මොලේ සීතල වෙලාද? කණ්ඩොලට ඉතින් කොහෙද ආතල් එකක් ගන්න පුළුවන් වැඩක් ඉන්නේ. යකෝ පොඩි ආතල් එකක් නේ. ගම පොඩ්ඩක් යට වුණාට පස්සේ අපි කට්ටිය බහැලා නාමු. මේ ජොනියා තෝ මෙච්චර කාලයක් කියපු එකක්වත් හරි ගියේ නෑ. මේකත් කරලා ගමට කෙලවුණොත් අනිවාර්යෙන්ම මේ ගමෙන් අපිව පන්නලා දානවා. මට ඒක 100%ක් ෂුවර්. මේක නෙපං. ගමේ කඳු හැමතැනම පොඩ්ඩට නාය යනවා. අන්තිමේදී ඉතින් අපිත් යනවා. ඉන්න ටිකේ මැරෙන්න කලින් ගන්න පුළුවන් ආතල් ඔක්කොම අපි අරගෙන ඉමු. ඒකයි මචං ජීවිතය කියන්නේ. හරි එහෙනම් යමන්කෝ. වරින් ඉතින්. අනේ චෝටියා මේ ඕක කියන දේවල් නම් කරන්න එපා බං. අනික ආතල් එකට කියලා මූ පොඩි දේවල් කරලා හැමදාම උනේ ලොකු දේවල්. කියන දේ ආපම් බං. කණ්ඩුල බැරි නම් ඕමම හැරලා ගෙදර ඵලයන්. වැස්සේ විතරක් නාලා වැඩක් නෑ බං. වරෙන් ගමේ පීනන්න. ගමේ පීනන එක තමයි ආතල්ම. යකෝ එතකොට ගමේ තියෙන ලැට්වල ගූ ටික ඒ ඔක්කොම පාවෙනවනේ. අනික අපුවාමගේ වැසි ගිලියත් හොඳටම උදුරලා කියනවා මට ඇහුණා. අස් කරන්න ගලියට කෝල් කරාට ආවෙත් නෑලු. යකෝ ඒක කට පෙරෙන්න ඇවිල්ලා බා. ඒ වගේම ගමේ හැම එකාගෙම ওই වගේ ඇති. ඒක පස්සේ බලාගත්තකි මුලින්ම වරෙන් යන්න. අනේ කුඩේ ඕම හිටපන්. ආච්චි මාව මරයි බං. ගම සේවක මහත්තයෝ මොකද රාලහාමි කෑ ගහන්නේ? හරි හුටප්පරේ වෙලා තියෙන්නේ. අනේ රාලහාමි කියන්න තියෙන දේ හරියට කියන්න. මාර හුටප්පරේ වෙලා තියෙන්නේ. කන්ද නාය ගිහිල්ලා. ඒක වැටිලා තියෙන්නේ ගඟට ගඟ උතුරනවන්න. මොකක්? කන්ද කඩාගෙන වැටිලා තියෙන්නේ කෙලින්ම ගඟටද? වැඩි වෙලා යන්නේ ගම සේවක මහත්තයෝ. මුළු ගමම යට වෙයි. රාලහාමි දැන් මොකද කරන්නේ? මොනවා කරන්නද කියලා හිතා ගන්නවත් බැ. ගමේ මිනිස්සු කීයක් මැරෙයිද? දැනටමත් යට වෙගෙන නැත්තේ. අපි ටක් ගාලා ගිහිල්ලා බලමු. මම පොලිස් ස්ථානෙට දැනුම් දෙන්න. අයියෝ අහිංසක මිනිස්සු. ආබා හිතන තරම් ලීසි නෑ නෙමේ ගස්වල පොල් කඩන එක. ගස් ලිස්සනවනේ. හරි. වැස්ස කියලා අපේ වැඩේ නවත්තන්න නරකයි. කරන්න පුළුවන් උපරිමම කරලා අපි ගෙඩි ටිකක් කඩාගමු. මීට වඩා හොඳයි කියලා හිතනවා බං වැඩට ගියා නම්. කූල් එකේ ඉන්නවනේ. හරි බම් මේ වැස්ස හින්දානේ හැමදේම. ඒ සිල්වෙස්ටර්. අර බලපන් ලොකු වතුර පාරක් මේ පැත්තට එනවා. ඕයි දැන් මොකද කරන්නේ? මෙතන ඉන්න නැතුව දුවපන්. සිල්වෙස්ටර් වරින්. ඕයි මට පීනන්නත් බෑ. ශාල්වනි චූටි පොඩි channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න. like එකකුයි comment එකකුයි මතක තව දාන්න. මං චූටි පොටි. thank you friends.